සාමාන්‍යයෙන් මම ඇක්සිඩන්ට් එකක් වුණ ගමන් වාහනයකට අපි ඉක්මනට ගන්න ඕන ක්‍රියාත්මක වෙන්න ඕන මම කියන්නේ ලෙඩෙක් සම්බන්ධයෙන් නෙවෙයි කියන වාහනය සම්බන්ධයෙන් ඇත්තුනාම ඉතින් මොනවද ඩැමේජ් වෙලා තියෙන්නේ කියන්නේ එන්ජින් එක ස්ටාර්ට් එකේ තියෙනවා ඉස්සරහා වැදුනොත් එහෙම කූලන්ට් හරි මොනවද ලීක් කරන හැකි ඉක්මනට එන්ජින් එක නම ඕෆ් කරලා මේවා කරලා පාකින් පොසිෂන් එකට දාලා ගියර් එක ඔටෝ නම් මැනුවල් නම් හෑන්ඩ් බ්‍රේක් ඇදලා ගියර් එක නියුට්‍රල් කරලා එන්ජින් එක ස්ටොප් කරලා බහැලා පරිස්සමෙන් බහින්න ඕනේ කලබල වෙලා කියන්නේ තුවාල නැත්තම් මුකුත් නැත්තම් බහැලා පොඩ්ඩක් බලන්න ඕනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඉන්ෂුරන්ස් එකට කතා කරන්න කලින් පාර බ්ලොක් වෙනවා නම් ඒවා වෙනවා නම් රෝද 4 තිබ්බ තැන අපේ වාහනේ 4යි අනිත් වාහනේ 4 හෝ 3 හෝ 2 හෝ තිබ්බ විදිහට ෆොටෝස් දෙක තුනක් ඇන්ගල් එක කියන්නේ පාරත් එක්ක පේන්න. ඒ කියන්නේ මිනිස්සෙක් ඇවිල්ලා බැලුවොත් මේ ඇක්සිඩන්ට් එක මෙතෙන්දි වෙලා තියෙන්නේ කියන එක පේන්න ෆොටෝ එකක්. ලෑන්ඩ් මාක් එකක් එක්ක ඇක්සිඩන්ට් එක පේන්න හොඳට ඇක්සිඩන්ට් ඩැමේජ් එක පේන්න වාහන දෙක ඉම්පැක්ට් එකේ ෆොටෝස් ටික අරගෙන වාහනේ පොන්න පාරේ අයින් කර දෙන්න. ඒතර පාර බ්ලොක් වෙන්නේ නැහැ. ඒතර ඉන්ෂුරන්ස් අස්සස් ඇවිල්ලා යා ෆොටෝස් ටික ආපම යාට පේනවා ජෙනුයින් කියලා මේ ඇක්සිඩන්ට් එක. එතකොට ගැටලුවක් නැහැ. ඉතින් පළවෙනිට බලනෝනේ එහා වාහනේ කාට හරි මොනවා හරි වෙලා තියෙනවා තුවාලයක් විදිහව තමන්ට මොනවා හරි තියෙනවා තමන්ගේ ආපු වාහනේ කට්ටියට මොනවා හරි තියෙනවද බලලා ඉතින් ජීවිතේ බලවෙනවත් නැහැ. ඊට පස්සේ තමයි ওই දේවල් ඊට පස්සේ ඉන්ෂුරන්ස් එකට කතා කරලා ඉන්ෆෝම් කරපුවම එයාලා දෙන ඇඩ්වයිස් මත වැඩ කරන්නේ. සමහර වෙලාවල රාජ්‍ය දේපලකට හානි වුණොත් එහෙම අපි දැනගන්න ඕනේ පොලිසියට ඉන්ෆෝම් කරලා පොලිසියෙන් රිපෝට් එකක් ගන්න. මොකද නැත්තම් ඒ වන්දි ගෙවන්නේ නැහැ. ඔය පාර තියෙන ගාඩ් ගලක් ගැලවුණොත් අපේ කට්ටිය කරන්නේ සද්ද නැතුව හොරෙන් යන්නේ ඒක. ඊට පස්සේ අහු වෙලා මාට්ටු වෙලා ආවම දඩ පිට දඩ ගෙවන්නේ. බේසික්ලි ඔය ටික තමයි. මොකද්ද කියන එක Tamanට තේරෙනවනේ කූලන්ට් ලීක් කරනවද වතුර ලීක් කරන මොන හරි ලික්විඩ් එකක් යනවා කියන්නේ එන්ජින් එකට ලොකු හානියක් වෙන්න පුළුවන් හින්දා හැකි ඉක්මනට ඒ දේවල් ටික ප්‍රිවෙන්ට් කරගෙන අපි ගන්න ඕනේ